අයිබෝවන් ඉතින් මම අද කියන්න යන කතාව අවුරුදු 10කට විතර කලින් මට වෙච්ච සත්‍ය සිදුවීමක්. ඔයාලා ගොඩක් දන්නවා ඇති නැත්නම් අහලා ඇති. මාලිගාවිල ගැන. මාලිගාවිල මොනරාගල ප්‍රධාන පාරේ රත්වත්ත මාවත. කිව්ලේ කන්ද කියන කන්දේ තමයි මම මේ කියන සිදුවීම මුනේ. කිව්ලේ කන්ද කියන පැත්ත රත්වත්ත මාවතේ හැමෝම අතර ප්‍රසිද්ධයි. මොකද අගෝස්තු නොවැම්බර් වගේ වෙනකන් මේ පැත්ත හරියට වහින්නේ නැහැ. වැස්ස ගොඩක්ම අඩුයි. ඒ නිසා ගමේ ගොඩ දෙනෙක් කිව්ල කන්දේ තියෙන දිය උල්පත වලින් තමයි නාන්නේ. ගමේ කීප දෙනෙක් එකතු වෙලා පිරිසුදු වතුර තියෙන දිය කඩਿੱත්තක් හොයාගෙන පිරිසුදු කරගෙන ඒකෙන් තමයි හැමදාම නාන්නේ. මේ වගේ එක පොකුණක් තමයි පුවක්වල කියන්නේ. මේක විශාල පොකුණක්. පුවක් ගස් වලින් වට වෙලා තියෙන නිසා මේ වතුර පොකුණට හැමෝම වගේ කියන්නේ පුවක්වල කියලා. මේ පොකුණ වට කරලම තියෙන්නේ ඝන කැලෑව. පෙන්නතෙක් මානේ පුරාටම සරුවට වැටුණු පුවක් ගස්, කුඹු ගස් වගේම කළුවර ගස් ගොඩකින් තමයි මේ පොකුණ ආවරණය වෙලා තියෙන්නේ. කොහොම වුණත් පුවක්වල අවට තියෙන ඝන කැලෑව නිසා ඒ අවට තියෙන මහ අමුතුම කළුවරක්. ගමේ වැඩිහිටියෙක් ඇරෙන්න ගැහණු අය වගේම ළමයි මේ පැත්තේ තනියෙන් ගැවසෙනවා බොහොම අඩුයි. හරක් බඳින්න යන අය ඇරෙන්න තනියෙන් පුවක්වල පැත්තේ කිසි කෙනෙක් ගැවසෙන්නේ නැති තරම්. ඉතින් මේ කාලේම කිවුල කන්දේ තියෙන ගල් ලෙනක් ගමේ මිනිස්සු එකතු වෙලා පිරිසිදු කරලා ආරණ්‍ය සේනාසනයක් හදලා තාපසයෙක් වැඩමුවා. මේ නිසා ගමේ හැමෝම කිවුල කන්දේ තියෙන ආරණ්‍ය එක්ක සම්බන්ධකම් පැවැත්වුවා. කිවුලේ ආරණ්‍ය සේනාසනය කියලා ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුණා. කෙනෙක් මේ ආරණ්‍යයට යනවා නම් මුලින්ම පුවක්වල පහු කරලා යන්න ඕන. ඒ නිසා දවල් කාලේ වගේම හවස් වෙනකලුත් පුවක්වල ජනාකීර්ණ වුණා. ඕන දවසක් කිවුල ආරණ්‍ය සේනාසනයේ හාමුදුරුවෝ කෙනෙක් මහාන කරන්න පින්කමක් තිබුණා. මට හරියට මතක නැහැ. ඒ පින්කම එක්ක තවත් මොකක් හරි විශේෂ වැඩක් එදා ආරම්භය වුණා. කැලෑව මැද මේ ආරාමයේ තිබුණ නිසා කරන්ට් එක තිබුණේ නැහැ. චිම්නි ලාම්පු වගේම පෙට්‍රල් මැක්ස් ලාම්පු වලින් තමයි ආරාමයට ආලෝක ලබා ගත්තේ. මේ ආරාමයේ සිද්ධ වෙන විශේෂ වැඩක් නිසා ගෙදර හැමෝම වගේම ගමේ ගොඩක් ගැහණු පිරිමි අය ආරාමයේ එක්ක වැඩ කරන්න ඕනේ නිසා නතර වුණා. මමත් අම්මා අප්පච්චි අක්කලා අයියලා එක්ක එදා ආරාමයේ තමයි හිටියේ. ගමේ අය 60ක් 70ක් විතර එදා ආරාමයේ වැඩ රැවිත් හිටියා. අපි එතකොට පොඩි ළමයි නිසා ගොඩක් ලොකු වැඩ කරන්න සිදුුනේ නැහැ. දැන් කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ කාටවත් ස්මාර්ට්ෆෝන් තිබ්බේ නැහැ. අපි ඉතින් ඔක්කොම එකතු වෙලා 10ක් 15ක් විතර සෙල්ලම් කළා. ඒ වගේම හොල්මන් කතා කියෙව්වා. මෙහෙම ඉදිරිය 10 මාට විතර ලොකු වැස්සක් වහින්න ගත්තා. මේ වැස්ස කොච්චර ලොකුද කියලා කිව්වොත් මුළු කිවුල කන්දම පෙරලලා යයි කියලා මට හිතුණා. වැස්සත් එක්ක කන්දක ඉන්න කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම අත්දැකීමක් මම එදා ලැබුවා. කොහොම හරි 11 20 විතර වෙනකොට වැස්ස ටිකක් අඩු වුණා. ඒත් අකුණු ගහන ගණන් නතර වෙලා තිබුණේ නැහැ. කොහොම හරි ලොකු තාත්තා අපින්නතට ඇවිල්ලා සුදු රිදි ගෙනත් නැහැ ස්වාමීන් වහන්සේලාගේ පුටු වලට දාන්න සුදු වියන් බඳින්න ඕන කියලා. ලොකු වැඩක් කළේ නැති නිසා එතන හිටපු ළමයින්ගෙන් අවුරුදු 14 15 16 වගේ සෙට් එකෙන් මමයි අපේ අයියයි ලොකු තාත්තලාගේ අයියයි තව මල්ලිලා දෙන්නෙකුයි අපි 5 දෙනෙක් සුදු රිදි අරන් එන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්න බලෙන් වගේ ඉදිරියපත් වුණා. මේක මං කරගත්ත මෝඩ වැඩක් කියලා මට තේරුණේ පස්සේ. එතන හිටපු ළමයින්ගෙන් ලොකුම ළමයි ටික අපි නිසා මොරාල් එකක් අරගෙන අපි 5 දෙනා කන්ද පාමුලම තියෙන අපේ ලොකු තාත්තලාගේ ගෙදර එන්න පිටත් වුණා. වැස්ස නිසා පාර ගොඩක් ලිස්සෙනවා. ඒ නිසා ටෝච් තුනකේ කුඩ කීපයක අරන් අපි එක එක පස්සේ දැන් කැලෑ පාර දිගේ එනවා. මුලින්ම ගියේ අපේ අයියා. එයා මට වඩා අවුරුදු 2කින් වැඩිමහල්. ඊළඟට තව අයියලා දෙන්නෙක්. මමයි ලොකු තාත්තලාගේ මල්ලි පොඩි මල්ලි කැලුම්මුයි එක කුඩේකින් අන්තිමයට ගියේ. මොකක් හරි ඇබැද්දෙක් වුණු දුවන්න බලාගෙන. අපි හොල්මන් කතා කී හිටපු හින්දා ටිකක් නෙමෙයි හිත ගොඩක්ම ගැස්සිලා තිබුණේ. ඒත් අපි පහක් හිටිය නිසා වැඩි අවුලක් වුණේ නැහැ. මට අද වගේ මතකයි. වැස්සත් එක්ක මුළු කැලෑවම එදා ගොඩක් කළුවර වෙලා තිබුණේ. ඒ කළුවර මකන්න අපේ ටෝච් එලි ප්‍රමාණවත් වුණේ නැහැ. පොද වැස්සත් එක්ක සැරෙන් සැර එන විදුලි එළිය මගේ හිතේ තිබුණු බය දෙගුණ තෙගුණ කළා. ගස් සුළඟට සැලුණේ කවුරු හරි බලෙන් ගස් එහාට මෙහාට තල්ලු කරනවා වගේ. අපි කොහොම හරි පුවක් වලට මීටර 50ක් විතර දුරින් එද්දී අපේ අයියා එකපාරම අඩිපාර නතර කළා. මොකද්ද ශබ්දයක් ඇහෙනවා කියලා. අපි ගල් ගැහිලා වගේ නතර වෙලා පුවක්වල පැත්තට ඇහුම්කන් දුන්නා. වැස්ස නිසා බටහිල කන්දේ මහ විශාල වතුර පාරක් පුවක්වල හරහා පහළට ගහගෙන එන නිසා මහා ශබ්දයක් තමයි එදා තිබුණේ. ඒ ටික වේලාවකින් රෙදි ගලක අපුල්ලනවා වගේ ශබ්දයක් ආවා. ගමේ මිනිස්සු කිව්වා හොල්මන් කතා මට මතක් වෙන්න ගත්තා. ඒත් අපේ අයියා වැඩි ගාණක් ගන්න නැතුව තවත් අඩි කීපයක් ඉස්සරහට ගියා. අපිත් එකට ගුලි වෙලා වගේ අයියා පස්සෙන් ගියා. එක පාටම පුවක්වල පැත්තෙන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් එක්කම වැලි වලින් අපි ඉන්න පැත්තට කවුදෝ ගහනවා වගේ දැනුණා. ඒත් එක්ක මහා හූහඬක් ඇහුණා. ඒ හූහඬ නම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කරන්න බෑ. ඒ තරම් හයියෙන් තමයි ඒ ශබ්ද ඇහුනේ. ඒත් එක්කම ඔක්කොම ආපහු හැරිලා කෑ ගහගෙන ආරණ්‍ය පැත්තට දුවන්න පටන් ගත්තා. මගේ පස්සෙන් අපේ අයියා ආවා.
අපි අරගෙන ආපු කුඩ තැන් තැන්වල කකුල් වල දාගෙන ආපු බාටා ගිය අතක් නැහැ. අපි දුවගෙන ආවත් අර හූ ශබ්ද නම් අඩු වුණේ නැහැ. ටික දුරක් ඉස්සරහට යද්දි තවත් හූ ශබ්දයක් ඇහුණා. අපි එකා පිටිපස්සේ එකා වැස්සෙම ආයෙත් ආරණ්‍යයට පණ එපා කියාගෙන දිව්වා. අනිත් අය ගැන නම් මට වැඩි මතකයක් නැහැ. හැබැයි මම දෙපාරක් ලිස්සලා වැටුණා. කොහොම හරි අපි ආයෙත් ආරණ්‍යයට ගිහින් මුණදී අප්පච්චිලාට කිව්වා. ඒ වෙලාවෙම අපි එකගෙන පුවක් වලට යන්න හැදුවත් අපි කවුරුත් ආයෙ යන්න කැමති වුණේ නැහැ. ටිකක් වෙලා බලද්දී මගේ දන හිස් දෙකම තුවාල වෙලා අනිත් අයටත් පොඩි පොඩි තුවාල. බයටම ඒ තුවාල මට අමතක වෙලා තිබුණා. පුවක් වලට ගිහින් ආපු අප්පච්චිලා නම් අපිව සනසන්න කිව්වේ එතනට බොන්න ඇවිල්ලා හිටපු මාමලා වගේක් අපිව බය කරලා කියලායි. එහෙම කියලා අපේ බය නැති කරන්න උත්සාහ කරන්න ඇති. පොඩි උන්නම් ඒ කතාව විශ්වාස කළා. ඒත් අපි නම් විශ්වාස කරේ නෑ. මොකද එහෙම හයියෙන් මහා වැස්සක හූ කියන්න මෙලොව මිනිස්සෙක්ට නම් බෑ කියලා තේරුම් ගන්න තරම් වයසක අපි හිටපු නිසා. මම මේ කිව්වේ අවුරුදු 10කට විතර කලින් මට වුණ ඇත්තම ඇත්ත කතාවක්. එදායින් පස්සේ ඒ පුවක්වල පැත්ත පළාත අපි කවුරුත් ගියේ නෑ. අපට පස්සේ මාමලා දෙන්නෙක් එතන මාළු බැදගෙන කාලා ඒගොල්ලන්ට තොවිලයක් පවා තියන්න ඕනා. ඒ විතරක් නෙවෙයි හරක් බඳින්න ගිය ගෑනු අයත් බය වෙලා තිබුණා. ඉතින් යාළුවනේ මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.